එතකොට ඩොක්ටර් දැන් දෙමව්පියන්ගේ පැත්තෙන් අඩුපාඩුවක් තියෙනවා කියන එකෙන්ම මට නිකන් හිතෙනවා මෙහෙම දෙයක්. දැන් මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා විශේෂයෙන් අම්මලා දරුවන්ට කවනවා. හරි? එතකොට අන්න පුතේ මේකටත් කන්න මේකටත් කන්න කිය කවනවා. එතකොට ඩොක්ටර් මේ කවන එක එක්ක දැන් අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට අම්මලත් අපි පොඩි කාලේ වුණත් අපේ අම්මලා වුණත් සමහරට අද කාලේ නූතනීන අම්මලා වුණත් දරුවන්ට කවන්නේ මට හිතෙනවා දරුවන්ට බඩගිනි නැති වෙලාවට කියලා. හරිද? එතකොට මේ බඩගිනි නැති වෙලාවට කෙනෙක්ට කවන එක හෝ මේ ළමයා කන්නේ නැහැ කියලා හැමතිස්සෙම මං හිතා ඩොක්ටර්ත් ඒ වගේ එනවා ඇති ඒ වගේ ප්‍රශ්න. එතකොට හැමතිස්සෙම මේ දරුවන්ට කවන්න එක ප්‍රශ්නයක් කරගත්ත අම්මලා තමයි අපේ ලංකාවේ ඉන්නේ. හැබැයි අපි දකිනවා බටහිරේ අපි දැන් හොටෙල් එකකට අපි විසිට් ස්ටේ එකකට ගියාම වුණත් අපි දකිනවා දරුවා ඉඳගෙන පැත්තකට වෙලා කනවා අම්මා තාත්තා කිසි ඉන්වෝල්ව්මන්ට් එකක් නැහැ එතන. ඇයි මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන ලංකාවේ? හොඳ ප්‍රශ්නයක්. හරිද? ඔක අහනකොට මට hina ගියයි දන්නවද? අපේ රටේ අම්මලට දරුවෙකුට කෑම කවන එක to do list එකේ එකක්. ඒ කියන්නේ අම්මා කෙනෙක් උදේ නැගිට්ටම අතු ගාලා ඉවර කරනවා. රෙදි හොදලා ඉවර කරනවා. කෑම කවලා ඉවර කරනවා. එහෙම තමයි ඒගොල්ලෝගේ ඔළුව හැදිලා තියෙන්නේ. එතකොට ඒ වෙලාවට ළමයට බඩගිනිද නැද්ද ඒව අදාළ නැහැ. එයාගේ ඔතොරිටි එක එයාගේ පවර් එක පාවිච්චි කරලා ළමයට කවනවා. මම ඔක එතකොට කියමනක් අහලා තියෙනවද? අපි කොච්චර කරත් අපේ ළමයි තාත්තලට තමයි ආදරේ. ඔව්. ඒක එන්නේ ඔන්න ඔතනින් තමයි පටන් ගන්නේ. පොඩි දරුවෝ කියලා කියන්නේ තව මිනිස්සෙක්නේ. ඒගොල්ලන්ටත් හැංගීම් දැනීම් තේරෙනවනේ. දැන් අපි හිතමු මෙහෙම මිනිස්සෙක් යනවා තව කාගේ හරි ගෙදර. ගියාම බඩගිනි නෑ කියද්දි නෑ නෑ අපේ ගෙවල් වලට ඇවිල්ලා කන්න නැතු යන්නේ කොහොමද කියලා බලෙන් කෑම බෙදලා කවනවා. ඉස්පුරුත්තා වෙනවා. මොකද්ද දැනෙන්නේ? හරිම අපහසුතාවයක් දැනෙනවනේ. දෙවෙනි දවසෙත් ඔය වැඩේ කරනවා. තුන්වෙනි දවසෙත් ඔය වැඩේ කරනවා. දැන් හතරවෙනි දවසේ යන්න හිතනකොට මොකද හිතෙන්නේ? මහා අප්‍රසන්න හැඟීමක් හිතේ එනවනේ. ඔව්. ඒ වගේම තමයි අපේ දරුවන්ටත් අම්මලා ගැන හිතෙන්නේ. ඇයි අපේ අම්මලට ඕනේ අම්මට ඕන වෙලාවට ළමයා කනවා මිසක් ළමයාට ඕන වෙලාවට අම්මා කවන්නේ නැහැ. ආහාර ගැනීම අපේ රටේ අම්මා කෙනෙකුට ක්‍රියාවක් වුණාට දරුවෙකුට ඒක අවශ්‍යතාවයක්.